ඉතින් ගයිස් අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයගොල්ලෝ thumbnail එකෙන් දැකින්න ඇති. ඕගලන්ට තනියම ඔප්ටිමයිස් කරන්න ඕන ට්‍රික් එකක් තමයි ගෙනාවේ. ගොඩක් අය රුපියල් 2000 ගණන් එහෙම තියලා ඔප්ටිමයිස් කරගන්නවා. මේ වීඩියෝ එකෙන් මම අද ඔයගලන්ට කියලා යන්නේ ෆ්‍රී ඔප්ටිමයිස් කරන්න විදිය. ආයි ඔයගලන්ට පොඩා කියලා වෙනු කාලේ ඉවරයි. ගිහිල්ලා කස්ටම් අරන්න පුළුවන් ගයිස් මේ සෙටින් වලින්. Oh my god! Wow! වීඩියෝ එකට යන්න කලින් subscribe කරලා bell icon එක තෝල් කරලා තියාගන්න boys. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. ඔයාගේ ෆෝන් එකේ settings වලට ගිහලා developer option වලට යන්න ඕනේ මුලින්ම. සමහර ෆෝන් වල ඔයගේ developer option එක නැතුව තියෙනවා boys. ඒකට කරන්න ඕනේ build number එක අත්පාරක් ඔබන්න ඕනේ. අත්පාරක් කයි පාරක් හරි ඔබන්න තින්නේ. ඊට පස්සේ boys ඔය window animation කියලා ඔයගේ තුනක් තියෙනවා. n එක කීයක් හරි වැටිලා ඇති ඔයාගේ. n එක ඕගොල්ලෝ දාගන්න ඕනේ 0.5. මම මේ වෙද්දිත් දාගෙන තියෙන්නේ. දැන් boys dp කියලා එකක් තියෙනවා. ඒක ඕගොල්ලෝ 500ට දාගන්න ඕනේ. දැන් කරන්න තියෙන්නේ boys ඕගලන්ගේ ෆෝන් එකේ වර්ග මේ වීඩියෝ එකේ කමෙන්ට් එකේ දාන එක. උදාහරණයක් වශයෙන් ගමු අපි Samsung නම් ඔයාගේ ඊට අදාළ වෙන වර්ගය දාලා කමෙන්ට් දාන්න තියෙන්නේ. මගේ TikTok page එකේ තියෙනවා boys ඒකේ වීඩියෝ එක link එක මම දාලා තියන්නම් කමෙන්ට් පළවෙනි පින් කමෙන්ට් එකේ. ඔයගොල්ලෝ පුළුවන් නම් follow පාරක් දෙන්න. ඒ විතරක් නෙමෙයි මේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඊළඟට ඕන වීඩියෝ එක ඔයගොල්ලෝ කමෙන්ට් දාන්න. තා පොඩි ගානයි boys තියෙන sub පනාවේ දෙන්න. ඒ නිසා sub එකත් දාලා support එකක් දෙන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් කරනවා set එක පරිස්සමෙන් ඉන්න. next වීඩියෝ එකකින් හම්බෙමු.